එතකොට ආයෙ ඔබ වසලෙක් වෙනවා. ඔබ උතුම්මයි අනිත් අයව පල්ලෙහා දානවා නම් ඔබ අමු වසලෙක් වෙනවා. ඒකට බුදුදහම පාවිච්චි කරනවා නම් හොඳම වසලෙක් වෙනවා. එහෙනම් එහෙම කරන්න එපා කවදාකවත්. මම මේව ඔබට කියන්නේ එකක්වත් සමාජයක් පල්ලෙහාට දාන්න නෙමෙයි. මේව ඔබට කියන්නේ ඔබට හැදෙන්න ඔබ මේකට අනුව හැදිලා ඔබගේ ජීවිතය සුන්දර කරගන්න කවදාක්වත් සමාජයේ ඉන්න කිසිම කෙනෙකුට නින්දාවක් වෙන විදිහට කතා බහ කරන්න ඒව කරන්න යන්න එපා. එකගයිද? හරි. යන් ආයි කාරණාවට එන මෙන්න අත. මේක ඉතින් දුන්නට වැඩක් නැහැ ගන්න නැහනේ. කවන්නේ ආයි දීලා බලමු. මෙන්න අත. එතකොට මේකතනේ දැන් මේ අත ඔබට තේරෙනවා මෙන්න මෙහෙම තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේ හරියටම මේ හරි බැලන්ස් එකක තියෙනවා කියලා ඔබට තේරෙනවා. නමුත් මේකතනේ ඇත්තටම මේක නිශ්චල නෑ පොඩ්ඩක්වත්. මේක නිශ්චල නෑ. නමුත් සමතුලිතතාවයේ තියෙනවා. සමතුලිතව තියෙනවා නිශ්චල නෑ. එතන නිශ්චල නැත්තේ හේතුව තමයි මේකතනේ මේක මෙහෙම තියාගන්න මේ ඔක්කොම වැඩ කරනවා මේක. මේවා වැඩ කර කාපු බීපු දේවල් වල තිබිච්ච ශක්තිය ඔක්කොම දැන් මේකට වැය වෙනවා. එතකොට එහෙනම් දැන් තව ටිකකින් දැන් කල්පනා කරන්න මේ ටිකක් ශක්තිය දැන් අඩුයි නේද? දැන් මෙහෙම තියාගෙන හිටිය. මතකද දැන් එක්සර්සයිස් කරනකොට මෙන්න එහෙම අත් දෙක තියාගෙන ඉන්න දෙන්නේ නැහැ. මතකද? අත් දෙක ඉස්සරහට හෝ වේවා පැත්තට හෝ තියාගෙන ඉන්න දෙන්නේ. එහෙනම් දැන් කෝච් දැන් ඉස්සරහ ඉඳගෙන මක් කරනවා. දැන් ඔහොම අත් දෙක තියාගන්න කියලා කියනවා. ඊට පස්සේ ටික වෙලාවෙන් කටට එහෙම මොකද වෙන්නේ ඔබගේ? ඔන්න ඔහොම වෙලා දත් ටික කැවිලා මක් කරනවා. දැන් ඉන්න බෑ මෙතන නිකන් පොල් ගෝණි දෙකක් තියලා වගේ දැනෙනවා. නේද? ටික අත මක් වෙනවද සෙන්ගසනේ? ඔබ නොදැනුවත්ව මතමක් වෙනවද? පල්ලෙහාට නේකොට සමහරට ඉස්කෝලේ කැඩිටින් කරනකොට නම් වදිනවා පස්ස පැත්ත හරහා හොඳ පාරක් ආයිමක් වෙනවද? ආයි මෙහෙම උඩට උස්ස ගන්නවා. මතක් කරලා බලන්න. දැන් ඔය අත ඔය නිශ්චලව තිබුණා නෙමෙයි පෙඟ. ඔය අත රිදෙන්නේ ඇයි? අර මාංශ පේශෙන් කිටි තද වෙවි පෙඟතනේ අර තියෙන ශක්තිය නිදහස් කරනවා. ඔක ඔතන තියාගෙන යන්න. තවදුරටත් ඔක කරගන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? ඔන්න ටික මේක පල්ලෙහාට එනවා. ඔහොම්මම තමයි මතක තියාගන්න පින්වතුනි ඔහොම්මම තමයි ඔබගේ ජීවිතේ. ඔබ සුගතියේ ඉන්නවා කියලා එකක් නැහැ පින්වතුනි. ඔය සුගතියේ තියාගෙන ඉන්න අර සුගති ශක්තිය ඔක්කොම වැය වෙනවා. මේ වැය වෙවි තමයි ඕකේ පණ ගෙහි තියෙන්නේ පින්වතුනි. පුළුවන් නම් මේවා තේරුම් ගන්න. මේ අනිත්‍යතාවය දන්නවනේ දැන් ඔබ ඒකට දාලා බලන්න. ඕකේ තියෙන ඔය කයනේ. ඔය කය ඇසුරු කරගෙන හිතක් වැඩ කරනවානේ පෙඟතන. ඔය කය ඇසුරු කරගෙන ඒ හිත වැඩ කරනකොට තමයි ඔබ දැන් ඔය භවයේ ඉන්නේ. ඔබ කියලා එකක් නැහැ. ඔබ කිව්වේ අර ෆික්ස් එක කෙනානේ. එහෙම එකක් නැහැ. කය තියෙනවා, හිත තියෙනවා. ඔය හැරෙන්න මොකුත් ඕකේ නැහැ. එහෙනම් ඔන්න ඔය හිත මනුස්ස භවයට අදාළ හිතක් බවට පත් වෙලා තියෙන්නේ පෙඟත. ඒකට හේතුව තමයි දිගින් දිගටම ඒ විපාක ඇදී ඇවිදිලා ඒ જાතිය හිත හැදෙන නිසා. ඔය කය තියෙනවා, ඔය කය ඇසුරු කරගෙන ඒ જાතිය හිත හැදි තියෙනවා. එතකොට අපි අර කතා කරන මේ කර්මජ රැහැනේ. මේ කර්මජ රැහැනේ තියෙන කර්ම බීජ පින්විතනි ඇදී එනවා. මේව ඇදී ඇවිදින්න තමයි පින්වතුනි ඔය හිත නිර්මාණය වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන නිර්මාණය වෙන්නේ. එතකොට ඔන්න එකක් නිර්මාණය වුණා, තව එකක් වුණා, දැන් මේ ඔක්කොම මනුස්ස. මේක මෙහෙම නිර්මාණය වෙවි තියෙනවා පින්වතුනි. ඒක නිසා ඔය කය පන ගගහ තියෙනවා. ඒ කියන්නේ ඔබ දැන් මේ බැටරි පැක් එකේ තියෙන බැටරිස් යූස් කරනවා පින්වතුනි. ඒවා යූස් කර පින්වතුනි මේක මේ මනුස්ස භවයේ රන්දලා තියාගෙන ඉන්නවා. දැන් ඉලෙක්ට්‍රික් කාර් එහෙම ගත්තා නේද මේ ළඟදී? charge කරන්නේ නැද්ද ඒවා? මොකද කියන්නේ? ඉලෙක්ට්‍රික් ටෝච් ගත්තා නේද? ඒවා charge කරන්නේ නැද්ද? ඒකයි ඔබට මේ පෙන්වන්නේ පින්වතුනි. මොකද මේක නිවිලා ගියාට පස්සේ ඒ කියන්නේ ආයේ මෙතනින් එයාට නැති වෙනකොට පින්වතුනි ශක්තිය මේක බහිනවා පල්ලෙහාට. දැන් මේ රඳවගෙන තියෙන මේ තලයේ මනුස්ස තලයේ රඳවගෙන ඉන්නවා පින්වතුනි. මනුස්ස තලයේ රඳව ගන්න මෙතන තියෙන high energy
සෙල්ස් යූස් වෙනවා පින්වතුනි. ගොඩක් ශක්තිය තියෙන තැන් ඒවා යූස් වෙවි යනවා මේකට පින්වතුනි. එක දවසක් එයි පින්වතුනි මේකේ ඒ ශක්තිය ඉවර වෙච්ච. ඒ ශක්තිය ඉවර වෙච්ච ගමන් පින්වතුනි එතනින් එහාට මේ ලෙවල් එකෙන් යන්න ගන්නවා. ඔක දීර්ඝ වැඳලා පෙන්නුවත් මෙන්න මෙහෙමයි. ඔන්න ඔය ලෙවල් එකෙන් ආවා. ඒකට දැන් අර high energy cells තමයි use වෙන්නේ පින්වතුනි. ඒ කියන්නේ තියෙන powerful battery ටික use වෙනවා මේකට පින්වතුනි. ඔය charge කරන්නේ බොහොම අඩු වෙන්නේ පින්වතුනි. ඒවට use වෙනවා. use වෙවි මොන මේ ටික ආවා. මේ ටික ඇවිදilla එකපාරට පින්වතුනි දැන් මෙතනින් මොකද උනේ? දැන් අර බැටරි ඉවරයි. ඒ බැටරි ඉවර වෙච්ච ගමන් ඊළඟට තියෙන බැටරි තියෙන. අන්න ඒ බැටරි වලින් දුවන්න පටන් ගන්නවා. ඔය ටිකත් ඉවරයි. ඊට පස්සේ ඊළඟ ටිකෙන් දුවන්න ගන්නවා. ඒ ටිකත් ඉවරයි. ඊළඟ ටිකෙන් දුවන්න ගන්නවා. ඔය අතරතුර පින්වතුනි අස්සේ කොහේ හරි තියුණා නම් තව බැටරි පැක් එකක් හයි පවර් තියෙන. මොකද වෙන්නේ? ආයි සමහරට මෙතනින් පටන් ගන්න ඉඩ තියෙනවා. බොහොම කලාතුරකින්. පින්වතුනි මේක මහා පුදුම භයානක සසරක්. ඔබ නිකමට හිතන්න පින්වතුනි මෙහෙම ආව බ්‍රහ්මතලයේ හිටියේ. මේ බ්‍රහ්මතලයේ ඉඳලා ටික ඇවිල්ලා ඔන්න මෙතනට වැටෙන දේවතලයට. මොකද දේවතලයක වගේ ඉන්නකොට පින්වතුනි පින් කරගන්න ලොකු අවස්ථාවක් තියෙනවා. මොකද කල්යාණ මිත්‍රයෝ ඉන්නවා ඒවැ. හොඳ නරක දන්න අය දෙවියෝ කියලා කියන්නේ හොඳ නරක දන්න මිනිස්සුනේ පින්වතුනි. يعني හොඳ නරක දන්න જાතියක් නේ දෙවියෝ කියලා කියන්නේ. දේව ධර්මයේ මොකද්ද? දේව ධර්මයේ මොනවද? පව් කිරීමට තියෙන ලැජ්ජාව සහ බය. පව් කිරීමට තියෙන ලැජ්ජාව සහ බය කියන එකට තමයි දේව ධර්මයේ කියන්නේ. එහෙනම් දෙවි කෙනෙක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඔය පව් කිරීමට තියෙන ලැජ්ජාව බය කියන එක තියෙන්න ඕනේ හොඳට පින්ගත. ඒ කියන්නේ පව් වෙන්නේ නැහැ කියන එකනේ. ලැජ්ජයි නම් බයයි නම්. පව් වෙන්නේ නැහැ. අන්න දෙවියෝ අතරට යන්න පුළුවන්. ඒ දේව ධර්මයේ පින්ගත. එහෙනම් ඔය දෙවිවරු වෙලා ඉන්න හැමෝම පින්වතුනි ඔන්න ඔය කියන දේව ධර්මයේ සමාදන් වෙලා ඉන්නවා. ඒක ක්‍රිස්තියානි දෙවිවරු වෙන්න පුළුවන්, ඉස්ලාම් දෙවිවරු වෙන්න පුළුවන්, හින්දු දෙවිවරු වෙන්න පුළුවන්. ඔහොම දෙවිවරු වෙන්න පුළුවන් පින්වතුනි. ඔය කොයි જાතියේ දෙවිවරු වුණත් දෙවිවරු නා. පව් කිරීමේ තියෙන ලැජ්ජාව සහ බියත් එක්ක ඉන්න පින්වතුනි. ඒක නිසා කිසිම දෙවි කෙනෙක් කියන්න හේතුවක් නැහැ පින්වතුනි පව් කරාවිය කියලා. සමහරට ඒ කාලේ දෙවි කෙනෙක් කියන්නේ නැති මට එළුවෙක් මරලා බිලි දීපිය කියලා. ඔය ගමේ ඉන්න එළුවෙක්ව මරලා දීපිය කියලා. සමහරට ඒ දෙවිය ඇවිල්ලා කියන්නේ නැති ඔය එළු ගතිය නැති කරගනින් කියලා. ඉතින් ඒක ටිකක් අමාරු වැඩන්නේ. ලේසි වැඩේ මොකද්ද? මේ එළු ගති තියෙනවා, හරක් ගති තියෙනවා. එහෙම තියෙනවනේ ගති. ඔන්න එළු ගතිය නැති කරගන්න. එළු ගතිය මරාපිය. මගේ ඉස්සරහම මරාපිය. මම දන්නේ නැහැ. මං කියන්නේ සමහරට එහෙම වෙන්නේ නැති ඔක පටන් ගත්තේ මේ. දෙවි කෙනෙක් නම් කිව්වේ. අමනුෂයෙක් නම් යක්ෂයෙක් නම් වෙන කතාවක්. මොකද දෙවි කෙනෙක් මිනිස්සෙක් කවදාවත් පින්වතුනි පාපයට නැඹුරු කරවන්නේ නැහැ. මොකද පාපයට නැඹුරු කිරීම කියන්නේ මහා පාපයක්. ඒ පාපයෙන් දෙවියොත් වැටෙනවා බිමට පින්වතුනි. මොකද ඔබට හිතෙන්නේ? දෙවිවරු මිනිසුන්ගේ පාපේ සමාදන් කරවයිද? ඔබ කියන්න. දෙවිවරු මිනිසුන්ට වංචා කරයිද? දෙවිවරු කියන්නේ රහතන් වහන්සේලා නෙමෙයි. නමුත් පින්වතුනි දෙවි කෙනෙක් පාපයක් කරපු ගමන් දෙවියන්ට ඒක පරිසම් දෙනවා පින්වතුනි. පිනක් කරාම පිනත් පරිසම් දෙනවා. ඒක නිසා තමයි සක්‍ර දේවේන්ද්‍රය ආවයි කියලා කියන්නේ මනුස්ස ලෝකෙට පින්වතුනි.
ඇවිල්ලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දන් හැන්දක් පූජා කරන්න හිඟන වේශයක් අරගෙනත් අන්තිමට හිටියයි කියලා කියනවා. මොකද හේතුව ඒ දිව්‍ය සැපේ ඕනේ නිසා. එහෙනම් ඒක පූජා කරපු ගමන් මක් වෙනවද? අර දිව්‍ය සැප සම්පතින් ආඩ්‍ය වෙලා යනවා පින්වතුනි. ඒ වගේම තමයි පවක් කළොත්. එහෙනම් දෙවි කෙනෙක් කවදාවත් පින්වතුනි ලේසියෙන් අපි එහෙම කියමු ලේසියෙන් මිනිසුන් හෝ වේවා තව කාවත් පාපේ සමාදන් කරවන්නේ නැහැ. ඉතින් වෙච්ච විදිහක් ඇති මොකක් හරි පින්වතුනි. එළුවෙක් මරාපිය, හරකෙක් මරාපිය මොකක් හරි කියන්නේ මගේ ඉස්සරහා මරාපිය. ආදි වශයෙන්. භාග්‍යවතුන් වහන්සේ කියලා තියෙන අම්මා මරන්න කියලා. නේද? දැන් නිදාගන්න එපා. පොඩ්ඩක් ඉඳලා නිදාගන්න. මේ කියලා ඉවරනකම්. මාතරම් පිතරම් හන්ත්වා රාජානෝ ද්වේච කත්තියේ ඔන්න ඔහොම දේශනා කළා තියෙන්නේ. මේ ලේසි නෑ අම්මා තාත්තවත් මරන්න කියලා තියෙනවා. ශාස්ත්‍රීය රජවරුන් දෙන්නවත් මරන්න කියලා තියෙනවා. ඊළඟට රට්ටම් සානුචරං හන්ත්වා රටවැසි ඔක්කොමත් මරලා දාන්න කියලා තියෙනවා. අනීගෝ යති බ්‍රාහමනෝ. බ්‍රාහමණයා නිවනට යනවා කියන ඔය ටික කළා. දැන් අන්තිමට ඔය සූත්‍රය විතරක් ඉතුරු වෙයි කියලා ඔය ගාථාව විතරක් ඉතුරු වෙයි කියලා මට හොඳ විශ්වාසයක් තියෙනවා අන්තිම කාලේ වෙනකොට. ඒකල්ල පින්ගතනි භාග්‍යවතුන් වහන්සේට උල් දත් දෙකකුත් දාලා අතර මොකක් හරි ආයුධයකුත් දීලා පින්ගතනි. කියන්නේ අපි ධර්ම චක්‍රය පොඩ්ඩක් අග උල් කළා නේද? හොඳ කැපෙන විදියට හදලා මේව තියාගෙන මොකක් හරි එකක් හැමකට හදයි. අන්තිම කාලේ වෙනකොට. එතන කරන් තියෙන්නේ මොකද? නිවනට යන්න ඒ කාලේ ඉන්න මිනිස්සුන්ට. අර ටික කරන්න. අම්මා තාත්තා මරන්න තියෙන්නේ, රටේ ඉන්න රජුරුවන්ව මරන්න තියෙන්නේ. ඊට පස්සේ රටවැසියාව ඔක්කොම මරන්න තියෙන්නේ. අනීගෝ යති බ්‍රාහ්මණ. තව ඔය වගේම ගාතාවක තියෙන වේයග්ග පංචමං හන්ත්වා. ව්‍යාග්‍රව පස් දෙනාවත් අයින් කරන්න කියලා. ඊට පස්සේ මොකද කරන්නේ ඒ කාලේට? නිවන් දැකීම පිණිස ව්‍යාග්‍රව පස් දෙනෙක්ම කරන්නේ නේද? මරන්න තියෙනවා. ඒක ඔයම ඉතුරුනොත් ඔහම තමයි වෙන්නේ මේක. ඒකේ ආර්ය අර්ථ යට වෙලා ගියොත් එහෙම මිනිසුන්ට විකාර වුණොත් එහෙම පින්ගතුනේ ඒකලා ඒ දේවල් අදහන්න පටන් ගත්තොත් එනේ කවදාද හරි පොත අදහන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? ඒ පොත කියවනකොට මොකද්ද හිතෙන්නේ? අන්න ඒක කරනවා ඊට පස්සේ. නේද පොත නෙමෙයි අදහන්න ඕනේ පින්ගතුනේ. ඒ පොතේ තියෙන යම් උතුම් කාරණා මොන හරි තියෙනවා නම් අන්න ඒව අවබෝධයටපත් වෙච්ච යම් උතුම් පිරිසක් ඉන්නවා නම් අන්න ඒ අයවයි අසුරු කළ යුත්තේ. එතකොට එහෙනම් දැන් බලන්න පින්ගතනේ දිව්‍ය ලෝකෙට දැන් බ්‍රහ්ම ලෝකෙන් දිව්‍ය ලෝකෙට ආව. එහෙනම් දිව්‍ය ලෝකේ ඉන්නවා අපි හොඳ මිනිස්සු. එතන හොඳ නරක දන්න මිනිස්සු. ඒක නිසා හැමතිස්සෙම පින්ගතනේ හොඳ නරක කියන එක දැනගෙන හොඳ සමාදම් වෙන්න පුළුවන්. අන්න ඒ කාලෙට පොඩි chance එකක් තියෙනවා පින්ගතනේ පින් කරගන්න. අපි හිතමු ඔය අතර දුරක් දැන් ඒවත් ඉන්නවා පින්ගතනේ ක්‍රීඩාවෙන්ම ජීවිතය ගෙවන අය ඉන්නවා පින්ගතනේ. කිඩ්ඩෝපදේශික කියලා කියනවා ඒකට. ඊළඟ ඔහෙ කල්පනා කර ඉන්න දෙවිවරු ඉන්නවා කියලා කියනවා. මනෝපදේශික කියලා කියනවා ඒ දේවල්. ඒ කන්නත් අමතක වෙනවලු. ඒ තරම් ක්‍රීඩා කරනවලු. ඒගොල්ලෝ දන්නේ නැතුව චුත වෙනවා කියලා කියනවා අමෘතේ වළඳන්නේ නැති නිසා. සෙල්ලම් කර ඉඳලා එකපාරට අමෘතේ වළඳ ගන්න බැරි වුණා සෙල්ලම් කරනවා. ඒක නිසා චුත වුණා. ඔන්නෝම අවස්ථාව ගැන සඳහන් වෙනවා. ඉතින් නානාවිද දෙවිවරු ඉන්නවා පින්තුනේ. දේව අත්බැවක් ලැබලා ඉන්න කාලෙක පින්තුනේ මොනවා හරි සුගතියට සම්බන්ධ දේවල් ලබා ගන්න පුළුවන්. ඔතනින් පිරිහිලා මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකෙට ආවට පස්සේ පින්තුනේ දැන් මනුස්ස ලෝකෙත් ඉන්නවා යම් කාලවල හොඳ මිනිස්සු පහළ වෙනවා. ඒකයි වැඩේ පින්තුනේ. ඔය අද මිනිස්සු දෙවියන්ට වඳින්න පුරුදු වෙලා තියෙන මොකුත් නිසා නෙමෙයි පින්තුනේ. මනුස්ස ලෝකේ උතුම් පුරුෂයෝ බිහි වෙන්නේ නැති කාලෙට මිනිස්සු මක් කරනවද? දෙවියන්ට වන්දනා කරනවා පින්තුනේ. වෙන කරන්න දෙයක් නැති නිසා. මනුස්ස ලෝකේ උතුම් මිනිස්සු බිහි වෙනකොට පින්තුනේ මිනිස්සු දෙවියන්ට නෙමෙයි වඳින්නේ. ඊට පස්සේ උතුම් මිනිස්සයව පින්තුනේ දෙවියන්ට ආරූඪ කරලා කතා කරනවා මේ වෙනස. අහවල් දෙවියන්ගේ ආත්මයක් මේ ඇවිදilla තියෙන්නේ කියලා පින්තුනේ. එහෙම කියලා මොකද අර මිනිස්සයා දෙවියෙක් වගේ මිනිස්සෙක් නෙමෙයි.
එහෙනම් මේ ලෝකෙට ඍෂිවරු පහළ වෙන කාලවල තියෙනවා පින්වතුනි. උතුම් මිනිස් පහළ වෙන කාලවල. මුනිවරු පහළ වෙන කාලයක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේලා පහළ වෙන කාලයක් තියෙනවා. පසේ බුදුන් වහන්සේලා පහළ වෙන කාලයක් තියෙනවා. රහතන් වහන්සේලා පහළ වෙන කාලයක් තියෙනවා. අන්නේ කාලෙට පින්වතුනි දේවැදහිල්ල කියන එක ගොඩාක් දුරට යටපත් වෙනවා. ඕනෙම ආගමක එහෙමයි පින්වතුනි. දේවැදහිල්ල යටපත් වෙලා පින්වතුනි යම්කිසි උතුම් පුරුෂයෙක් නැගී හිටියනම්. සමහර පින්වතුනි ඔය ක්‍රිස්තියානි ආගම ගත්තොත් එහෙම ජේසුස් වහන්සේ නැගී හිටපු කාලේ පින්වතුනි සමහර දෙවියන්ට තිබිච්ච අර දෙවියෝ වන්දනා කිරීම සම්බන්ධව තිබිච්ච ප්‍රමාණය අඩු වෙන්නේ නැති. සමහර විට මම දන්නේ සමහර විට අඩු වෙන්නේ නැති. ඉතින් පොතපත ලියනකොට ඊට පස්සේ සමහර පින්වතුනි දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියන නමින් ආයේ ටික සම්බන්ධ කරලා ඒකට අරන් ආව වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් මම දන්නේ මම නිකන් කිව්වේ. ඒ කොහොම වුණත් එහෙම තමයි වෙන්නේ පින්වතුනි. මොකද මනුස්ස ලෝකයේ හොඳ මිනිස්සු බිහි වෙන කාලෙට පින්වතුනි ඒ මිනිස්සුන්ව විශ්වාස කරන ගතියක් තමයි හැමතිස්සෙම තියෙන්නේ. එහෙනම් මනුස්ස ලෝකේ කලාතුරකින් හොඳ මිනිස්සු බිහි වෙනවා පින්වතුනි. මොකද මහ බෝසතාණන් වහන්සේලා ලෝකේ ඉන්න නිසා පින්වතුනි. මේ බුද්ධ රාජය ඒකයි කියන්නේ පින්වතුනි මේ ලෝකෙට තියෙන එකම රැකවරණය මේ සම්බුද්ධ ශාසනය විතරමයි පින්වතුනි. මොකද මේ සම්බුද්ධ ශාසනය කියන්නේ කෙලවර. ඒකයි මගේ සම්බුද්ධ මේ බුදුදහම කියලා කියන්නේ ආගමක් නෙමෙයි පින්වතුනි. නැත්නම් ඔබ හිතේ සම්බුද්ධ ශාසනය විතරමයි කියනකොට ඒතර අනිත් ආගම් හෙලා දැක්ක නේද දැන් ඔය කියලා. නෑ මම මේ ආගමක් ගැන නෙමෙයි කතා කරන්නේ. සබා දහම ගැන. බුදුදහම කියන්නේ සබා දහමට පින්වතුනි. ඒක ආගමක් නෙමෙයිනේ. බුදුදහම එන්නේ පින්වතුනි අර මහබෝසතාණන් වහන්සේලා පින්වතුනි අද පාරමිතා පුරන්න පටන් ගත්ත අය තියෙනවා පින්වතුනි. දැන් ඔබ හිතා ගන්න එපා මාත් ඒ වගේ කෙනෙක් මම මේ දැන් හිතාගත්තා කියලා. එහෙම හිතාගත්තා නම් මම කියන්නම් කරන විදිහ ඒ විදිහට කරන්න. නැත්තම් වෙන්නේ දැන් මම බුදු වෙනවා කියලා හිතාගෙන මොකද කරන්නේ? ඔය දහවල වැඩ කර කර ඉන්නවා. කවදාවත් කරන්න මග වඩන්නේ ඒ මොකුත් කරන්නේ නැහැ. මම බුදු වෙන්නේ නේ. මම පස්සේ බුදු වෙන්න. ඔය දැන් ගෑණියෙක් එක්ක අරන් ඉන්නවා. හොඳට ඉන්නවා. ඒ ගෑණි මදිනකොට ඔෆිස් එකේ ගෑණියෙක් තියාගෙන ඉන්නවා. කමන්නේ මම බුදු වෙන්නේ නේ. ඔන්න ඔය මට්ටමටපත් වෙනවා. ඔබ ඒවට අහු වෙන්න එපා. ඔබ බුදු වෙන්න නම් ඉන්නේ. දැන් මග වඩන්න. මොකද මහබෝසතාණන් වහන්සේකින් සත්‍ය ගවේෂීකින් කුසල ගවේෂී කියලා ඉන්නේ පින්වතුනි. කුමද්ද සත්‍ය කුමද්ද කුසලයේ කියලා. මං කියලා දෙන්නම් සත්‍ය මොකද්ද කියලා මං කියලා දෙන්නම් කුසලයේ මොකද්ද කියලා වඩලා බලන්න. වැඩුන් නැත්තම් වෙන කතාවක් ඒක. ඔබ මහබෝසතාණන් වහන්සේ නම් ඔබට මාර්ගඵල ලැබෙන්නේ නැහැ. දැන් ඔබ හිතනවාද පින්වතුනි දැන් අපේ බුදුහාමුදුරුවෝ මේ කලින් බුදුහාමුදුරන්ගේ කාශ්‍යප බුදුහාමුදුරන්ගේ සමයේ මනුස්සත් බැවේක නෙමෙයිද හිටියේ? ඔබ කතාව අහලා තියෙනව නේද? ජෝතිපාල මානවකයා කියන්නේ කවුද? ඒ ජෝතිපාල මානවකයා බුදුහාමුදුරන් මුණ ගැහෙන්න ගියාද නැද්ද? මුලින් අර අවඩ කතා කරලා පස්සේ ගියානේ වැඳගෙන බුදුහාමුදුරන්ගේ ළඟම ඉඳගෙන උපස්ථාන කර කරම හිටියානේ පින්වතුනි. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය දේශනාවක් අහලම නැද්ද එතකොට? ඒ කියන්නේ දැන් කාශ්‍යප බුදුහාඳුරුවෝ බණ කියනකොට අපේ බුදුහාඳුරුවෝ ඒ ජෝතිපාල මානවකයා මෙහෙමද ඉන්නේ නැත්තේ. ඕ මට බෑ යන්න බෑ ගිනි ගන්නවා මම බුදු වෙන්නේ ඉන්නේ. ඒකයි වෙනදනේ පොඩ්ඩක් අර ඔබ ඉගෙන ගත්තේ. අන්න ඒ ටික ගන්න වෙනද. අපි ඉගෙන ගත්තේ ඒකටනේ. වඩු වැඩ හරි කමන්නේ මොනවා හරි තව තියෙන්නේ වෙල්ඩින් වැඩ හරි කමන්නේ අර ගමේ ඉඳගෙන ඉගෙන ගත්තේ ඕකත් ඉගෙන ගත්තා මම මේ ඉගෙන ගත්ත ගම ඒකක්වත් පල්ලෙහාට දානව නෙමෙයි පිටින් ඉස්කෝලේ යන එකක් ගැන නෙමෙයි මම මේ කියන්නේ ශිල්පයක් හදාarලා ඉන්නේ ඒ කියන්නේ හොඳට බුද්ධිය වෙහෙසවන්න පුළුවන් නේ ඔබට පිටින් පොල්ගස් නගිනවා කියන එකත් ශිල්පයක් ඒක හොඳට මතක තියාගන්න මොකද මම හරි අකමැති අර ඉගෙන ගැනීම කියන්නේ මොකද ශාස්ත්‍ර ඉගෙන ගත්ත පිරිස් ඉන්නවා පිටින් වෙනම ඉස්කෝලේ යන්නේ නැතු ඒ අය පල්ලෙහාට වැටෙන්න බෑ. ඒ අය බොහොම පොල්ගස් නගින්න දන්නවද ඔබ? පොල් ගහකට නගින්න යනකොට ඒ ගහ සුද්ධ කරන විදියට දැනෙන්නේ නැද්ද? ගහ වටේ අරව මේව සුද්ධ කරන විදියට දැනෙන්නේ නැද්ද? මෙයා මේ බොහොම ශාස්ත්‍රයට පොල්ගස් නගින්න යන මිනිස්සෙක් කියලා. ඔය තරුණ දරුවෙකුට කියන්නේ පොල් ගහකට නගින්න කියලා. ඒක කරන්නේ කොහොම හරි නගින එක. ඌ නැගලා බහිනකොට උගේ මුළු පපුවමත් ඉවරයි ඔක්කොම ඉවරයි. ඔක්කොම හැම ගහගෙන තමයි ඒක බහින්නේ. කහ මිලිය වැල් තියෙනවා නම් ඒවත් ඔක්කොම ගාගෙන ගහ පල්ලෙත් වැරිලා මහා විනාශයක් කරගන්න.
නමුත් නියම ශාස්ත්‍රය ඉගෙනගෙන තියෙනවා නම් තාත්තගෙන් හෝ වේවා ගුරුවරයෙක්ගෙන් හෝ වේවා නියම ශාස්ත්‍රය ඉගෙනගෙන තියෙනවා නම් ඒ මිනිස්සයා හොඳ ශාස්ත්‍රයක් දන්න කෙනෙක් වෙනවා. ඒක කියන්නේ එහෙම කරන වැඩේ අනුව ඒව බාල්දු වෙන්නේ නැහැ. මේ අධ්‍යාපනය මම අධ්‍යාපනය කියද්දි ඔක්කොම සලකන්න. රිද්ද ගන්න එපා. සහ නිඳා කරන්නත් එපා අනිත් කිසි දෙයකට. අධ්‍යාපනය කියන්නේ ඔය ඔක්කොටම. එතකොට දැන් මොකද ඊටි? මතකද? මේ අධ්‍යාපනයක් ගැන එකපාරට කිව්වේ. ඉගෙනගෙන තියෙන එක කල්පනා කරන්න. හරි. එතකොට එහෙනම් ඔබ ඉගෙන ගත්ත ඒවා ගන්න එළියට ඒ වෙලාවට තියෙන බුද්ධියක් වෙහෙසලානේ කටයුතු කරන්නේ. එහෙනම් බුද්ධිමත් වෙලා බලන්න. එහෙනම් ඔබ බෝධිසත්වයන් වහන්සේ නම් මොකද කරන්නේ? මොකද කරන්නේ? දැන් බණහන්. මේ ඉස්සරහට වෙලා බණහන්. මග වඩන්න. එන්න පැවිදි වෙන්න. බෝධිසත්වයන් වහන්සේ. මොකද ඔය නෝන කෙනෙක් පිටිපස්ස කරන්නේ? බෝසත්යන් වහන්සේ බුද්ධ මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය චිරජීවනට කටයුතු කරනවද නැද්ද? මොකද ඔබ කියන්නේ? එසේ එහෙනම් මොකද කරන්නේ? බෝධිසත්වවරු දින්න. එහෙනම් ශාසනය පැවිදි වෙන්න. ශාසනය පැවිදි වෙලා මගඵල පූර්ණ කරගන්න උත්සාහ කරන්න. ඔබ බෝධිසත්වයන් වහන්සේ නම් ඔබට සියල්ල වැඩේ මාර්ගඵල හැරෙන්න. එච්චරයි. අපි කොච්චර අහලා තියෙනවද අස්ස සමාපatti ලාභිය කියලා බෝධිසත්වයන් වහන්සේ හැම ගොඩක් අත් බැවුවල අස්ස සමාපatti ලැබලා හිටියා පංච අභිඥා ලැබලා හිටියා කියලා. නේද? අනේකයි කාරණා. හරි. එහෙනම් දැන් ඔබ එන්න මනුස්ස ලෝකෙට ආවන. දැන් ඔබට තේරෙනවා මේ ශාසනයක් කියන එක පින්විතනේ මහ බෝසතාණන් වහන්සේලා හෙවත් නැත්නම් බෝසතාණන් වහන්සේලා බිහි වෙනකොට පින්විතනේ. ඒ හැම අවස්ථාවකදීම පින්විතනේ මේ මනුස්ස ලෝකයේ බෝසතාණන් වහන්සේ බිහි වෙද්දී මේ මනුස්ස ලෝකෙට මහ පුදුම යහපතක් සිද්ධ වෙනවා. ඒකයි පින්විතනේ විටින් විට උතුමන් වහන්සේලා බිහි වෙන්නේ. ඔය කොයි ආගමේ කොයි විදිහට කතා කළත් පින්විතනේ ලෝකෙට යහපතක් කරපු උතුමෙන් නම් ඒකාන්තයෙන්ම ඔය බෝසතාණන් වහන්සේ නමක්. බෝධිසත්වරු 3 දෙනෙක් ඉන්නවා. කවුද? සම්මා සම්බුද්ධ වෙන්න බෝසතාණන් වහන්සේ ඉන්නවා. ඊළඟට පච්චේක බුද්ධ වෙන බෝසතාණන් වහන්සේ ඉන්නවා. අරහත් බුද්ධ වෙන බෝසතාණන් වහන්සේ ඉන්නවා. මේ තුන් ගොල්ලම බෝසතාණන් වහන්සේලා අපේ. එහෙනම් අපි දන්නවා නම් පින්වතුනි මේ සසර ගමන නතර කරන්න පුළුවන් එකම එක තනයි තියෙන්නේ. ඒක තමයි විතරාගේ විදදෝසී විතමෝහි ගුණය කියන එක Taman තුළ හදා ගැනීම කියන එක. ඒක තියෙන්නේ මේ උතුම් ශාසනයක විතරම නම් පින්වතුනි. ඔය කියන කොයි තනින් පටන් ගත්තත් ඉවර කරන්න ඕනේ කොතනින්ද? මේ ලෝකෙ කොච්චර ලොකුණත් එක කටයි නේද තියෙන එළියට එන්නේ. ඒකයි කාරණාව පින්වතුනි. එහෙනම් ඔය කොයි පැත්තෙන් එන්න හැදුවත් පින්වතුනි. ඔය හැමතැනම බෝසතාණන් වහන්සේලා නේද ඔය ඉන්නේ. ලෝකෙට යහපතක් කරන්න පද ඔය ආගමික නායකයෝ වශයෙන් පෙනී සිටින සියලු දෙනා පින්වතුනි. යහපතක් නම් දේශනා කරලා තියෙන්නේ. මම දන්නේ නැහැ මොකද දේශනා කරලා තියෙන්නේ කියලා අපි දැනට ගමු. යහපතක් නම් දේශනා කරලා තියෙන්නේ ඒකාන්තයෙන්ම ඔය බෝසතාණන් වහන්සේ නමක් වෙන්න ඕනේ. හැබැයි සම්මා සම්බුද්ධ වෙන බෝසතාණන් වහන්සේද, පසේ බුදු බෝසතාණන් වහන්සේද, අරහත් බුදු බෝසතාණන් වහන්සේද කියලා දන්නේ නැහැ. බෝසතාණන් වහන්සේලා. එහෙනම් මේ ලෝකෙට යහපතක් කරන්නේ බෝසතාණන් වහන්සේලා. ඒකයි මම කිව්වේ මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව කියන ආගමක් නෙමෙයි. මේ තමයි සබාධම පින්වත. මේ සමස්ත විශ්වයම යන විදිය මේ. මේ විශ්වයෙන් එළියට එන කට ඒක ඇතුලේ රවුම් ගහ ඉන්නවා ෆෙන්. එක කටක් තියෙනවා එළියට එන්න. ලේසි නෑ. එක කටයි දෙන්නේ. මහ විශාල කලගෙඩියක පුංචි කටක් තියෙනවා. මම සතර ඇඳලා පෙන්නද ඔබ නිකන්. සසර ඇතුළට වැටුණා කියලා කියන්නේ ඔන්න ඔක ඇතුළට වැටුණා. අර අපි මේ පූසාට
කේජු කෑල්ල කන්න නැත්නම් වඳුරාට කේජු කෑල්ල කන්න පාර පෙන්නන්න. මතකද පුංචි කාලේ වතරොත්? මතක නැද්ද? වන්නන්න මතකයි. නේද? වඳුරාට කේජු කෑල්ල කන්න පාර පෙන්නන්න. පෙන්න. මිනිසාට නිවන් දකින්න පාර නැත්නම් සත්වයාට නිවන් දකින්න පාර පෙන්නන්න. මේක ඇතුළට වැටිච්ච සත්වයා කියන්නේ මෙන්න මේකට වැටිච්ච එක වගේ තමයි තේරෙන්නේ. මේක කොහෙන් බැලුවත් මේ හැමතැනම තියෙනවා පොඩි තැන්. මේම තැන් තියෙනවා තේරෙන්නේ. ඕවා තමයි මේ කාලෙන් කාලෙට බිහි වෙන ආගම් කියන ඒවා. මේ ආගම් වල ඉන්නේ කවුරුත් නෙමෙයි තේරෙන්නේ. මහ බෝසතාණන් වහන්සේ. ආගමක් කියලා කියන්නේ යහපතක් නේ. අයහපතක් කරනවා නම් ඒක ආගමක් නෙමෙයි තේරෙන්නේ. ඒ කියන්නේ හිට්ලර් කියලා මහත්තයෙක් හිටියේ. ওই මහත්තයා කරපු එක ආගමක් නෙමෙයිනේ. මොකද ඒ එතුමා කලේ මොනවද? තනිකරම විනාශයක් කරපු එක. එතන එතන ආගමික නායකයෙක් කියන්නේ නැහැ. එහෙනම් ආගමික නායකයෙක් කියන්නේ ලෝකෙට යහපතක් කරන්න ආපු කෙනෙකුට. යහපතක්ම නම් දේශනා කරලා තියෙන්නේ. සත්තු මරන්න එපා කියලා නම් තියෙන්නේ. තව ඉතින් පිනපව වෙන් කරගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි පරෝපකාරහ පුඤ්ඤාය පාපම් පරපීඩන. අනිත් අයට යහපත පිණිස කටයුතු කරනවා නම් අන්න ඒකට පින කියලා කියනවා. අනිත් අයට අයහපත පිණිස කටයුතු කරනවා නම් පීඩාව පිණිස කටයුතු කරනවා නම් ඒකට පව කියලා කියනවා. එහෙනම් කොහේ හරි තැනක ආගමක් බිහිලා තියෙනවා නම් ඒ ආගම ලෝකෙට යහපතක් කරන්න ඕනේ. ඒ ආගමික නායකයා වශයෙන් පෙනෙන්න කවුරු හරි ඉන්නවා නම් ඒක නා යහපතක්මයි ලෝකෙට කියන්න ඕනේ. එහෙනම් යහපතක්ම නම් ලෝකෙට කියන්නේ ඔය ඉන්නේ පින්ගතුනි ඒ තැන්වල බිහි වෙච්ච බෝධිසත්වයන් වහන්සේලා අන්නේ බෝධිසත්වයන් වහන්සේලා පින්ගතුනි ලෝක සත්‍යයේ යහපත පිණිස මේ කරුණු කාරණා ටික කියනවා. මෙන්න මෙතන බිහි වෙනවා පින්වතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මෙහි හක්කලම් කර ඉඳලා ඉන්න පිරිසව මෙන්න මෙතනින් අල්ලලා දානවා එළියට පින්වතුනි. ඒ කියන්නේ විශ්වෙන් නිදහස් වුණා. මෙන්න මේකට කියනවා අප්පකාතේ මනුස්සේසු යේ ජනාපාරගාමින. ඕම අල්ප මාත්‍රිය වූ පිරිසක් විතරක් මෙතනින් එළියට එනවා. හරිනේ කතා. එහෙනම් මේ මනුස්ස ලෝකෙට පින්වතුනි මහා සිතක් සැරසෙලා තියෙනවා. ওই සියලු දෙනා නිසා. කාලෙන් කාලෙට බිහි වෙනවා පින්වතුනි. සමහර කාලවල තියෙනවා පින්වතුනි මහා බෝසතාණන් වහන්සේලාගෙනුත් හිස් වෙනවා. සමහර පැතික තියෙනවා පින්වතුනි මහා බෝසතාණන් වහන්සේලා පහළ වෙන්නේ නැති. ආන්නේ පැති වලට පින්වතුනි මොකුත් නැහැ. හොඳ නරක කියලා එකක් නැහැ. ඔබ අහලේ සමහර ගෝත්‍රිකයෝ කියලා පිරිසක් යන අහලා ඇති පින්වතුනි. ඒ අය හොඳ නරක කියන්නේ මොකද්ද කියලා සමහරට දන්නේ නැහැ පින්වතුනි. දන්නේ නැතිකම නිසා පින්වතුනි ඒ අය හැමතිස්සෙම පාපයට හිත නැඹුරු කරනවා. අදට උනත් පින්වතුනි ගෝත්‍රිකයෝ නෙමෙයි. නමුත් සිවිලයිස් කියන මට්ටමින් පෙනී සිටිනවා. නමුත් කරන්නේ ඔක්කොම මොන වැඩද පින්වතුනි? ගෝත්‍රික වැඩ. ඒකට හේතුව පින්වතුනි ඒ අය දන්නේ නැහැ පින පව කියන්නේ මොකද්ද කියලා. ඒ අයගේ විනෝදයේ පිණිස මාළු බාන්න පුළුවන් ඒ අයට පින්වතුනි. විනෝදයේ පිණිස කිසිම ප්‍රශ්නයක් නැහැ. ගත්ත මාළුව ගැහුවා පොලේ දාගත්ත බෑග් එකේ. ආයි යල්ලෝ එකක් දාගත්ත බෑග් එකේ. ඒ විනෝදයේ පිණිස කරනවා පින්. එයාට ඒ ප්‍රශ්නයක් නැහැ. නැත්නම් බඩගින්න පිණිස කරනවා පින්. එයාට ඒ ප්‍රශ්නයක් නැහැ. අන්නේ පිරිසට පින්වතුනි බෝසතාණන් වහන්සේලාගේ පිහිටක් ලැබිලා නැහැ. ඒ යුගයන් කියන්නේ බොහෝම අඳුරු යුගයන් පින්වතුනි. එතන මේ යුගයන් වලදී වෙන්නේ වැඩිපුරම මේකට පව් එකතු වෙන එක. දැන් ඔබ නිකම්ම හිතලා බලන්න ඔබගේ ජීවිතේ පින්වතුනි මේ අද වගේ දවසක් ගන්න නැතුව එimhe අපි සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය දවසක් ගත්තොත් එහෙම කියන ඔබ කරන පින් ප්‍රමාණයද වැඩි පව් ප්‍රමාණයද වැඩි කියලා ඔබ ගැනලා බලන්න. එහෙනම් මෙච්චර මේ කල්යාණ මිත්‍ර පිරිසක් හම්බෙලා භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයකුත් හම්බෙලා පින්වතුනි ඔබ මග වඩන්නත් අදිස්ථාන කරගෙන ඔබ පින් කරන්න අදිස්ථාන ඔක්කොම කරන අතරතුරත් පින්වතුනි ඔබ අතින් තාමත් වෙනවා නම් පව්. ඔය බෝසතාණන් වහන්සේලා හිටපු නැති කාලෙක ගෝත්‍රිකයෝ වගේ හිටපු කාලෙක පින්වතුනි ඔබ කොච්චර පව් කරන්නද? අද ඔය සැප සම්පතින් ආඩ්‍ය වෙලා මහා ලොකු උජාරුවට ඉන්න හදන්නේ ඔහොම කෙනෙක් නේද?
ඔය තරුණ දුවා දරුවෝ මේ හිතාගෙන නැති මං දැන් තාම ලස්සනයි ඉතින් හොඳට කසාදයක් එහෙම මැදලා කරගන්න පුළුවන්. නාකි වේගෙන එනකොට බැරිය ඕක කරන්න. නිවන කරන්න ආදි වශයෙන් හිතනවා ඇති මේක. අර සැප තියෙන ඕනේ තරම් අම්මලා තාත්තලා හම්බ කරපු සල්ලි තියෙනවා. නැත්තම් මම හම්බ කරගත්ත සල්ලි තියෙනවා මේක ඉතින් කාලා බිල එන්න ඕනේ ඉස්සෙල්ලා නැත්තම් ඒ ටික නැති වෙනවනේ මට ආදි වශයෙන් හිතන අය ඇති මේක. එක කට්ටයයි පයින් තියෙන්නේ මේක. ඕක පැන්න ගමන් ඉවරයි. බලු වෙලා යනවා දන්නේ නැත. එක කට්ටේ. ඒකට හේතුව අනන්ත අප්‍රමාණ පව් කන්දරාවක් මේකේ තියෙනවා මේ පව් බැංකුවේ පෙඟ. හොඳට තේරුම් ගන්න. අනන්ත අප්‍රමාණ පව් කන්දරාවක් තියෙනවා. හිතලා බලන්න ඔබ ගෝත්‍රික කියලා හිටපු කාලේ මොනවද කළේ කියලා. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදේ සමාදන් වෙන්න ඔබට කවුරු වෙන්න උනාද කියලා හිතලා බලන්න. ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා අදිස්ථානයෙන් ජීවත් වෙන්න පිඟුතුනි. නිකම්ම හිතලා බලන්න ඔබ සසරේ කොච්චර කල් එන්නේ නැද්ද කියලා. අදටත් මේ රට ගත්තත් පිඟුතුනි මේ රටේ විවිධ ආගම් ඇති ඒ සමහර ආගම් වල එහෙම කියන්නේ නැතුව ඇති කියලා අපි හිතමු. මේ ඔබ අදහන ආගමක් තියෙනවා අන්න ඒකේ තමයි ඒක කියන්නේ කියලා හිතමු. එහෙනම් එතන මේ රටේ ඉපදෙලත් පින්වසනේ ඔබට එතනට එන්න කොච්චර choices තිබුණාද කියලා. ඒ ඔක්කොම පහු කරගෙන ඔබට එන්න උනේ. පාණාතිපාතා නිවන පැත්තකට දාන්න. සත්තු මරන්නේ නැහැ කියන අදිස්ථානෙට එන්න. ඒකනේ අපි මේ පිටරට ජීවත් වෙන අපේ මිනිසුන්ට කියන්නේ අපේ කියලා කිව්වේ මේ නිවන් දකින්න හේතු වාසනාව තියෙන මිනිස්සු. මේ මිනිසුන්ට කියන්නේ ඔය තමන්ගේ දරුවන්ට ඔය අපරාධ කරන්න එපා කියලා. පානාති පාතාව කියන එකවත් දන්නේ නැති මිනිස්සු අතර තමන්ගේ දරුවන්ව තියන්න එපා කියලා. ඉස්සර ගමේ ඉන්න නරක අයියලත් එක්ක අපි සෙල්ලම් කරනකොට අම්මලා ටක් ගාලා අපිව ගන්නවා ගෙට. එහෙම උන්නේ නැද්ද? ඔබට එහෙම උනේ නැද්ද? නරක කට්ටියක් එක්ක සෙල්ලම් කරන්න එහෙම යනකොට. ඔය මොනවා හරි මද්ද්‍රව්‍ය එහෙම පාවිච්චි කරන කවුරු හරි හිටියා නම් එහෙම. එක පාරක් හරි සෙල්ලම් කරලා වුණා නම් එහෙම බැනලා කියන ආයියන්නේ නැහැ ගියොත් දෙනවා කියලා තර්ජනය කරලා තියාගන්න. එහෙම කළා නේද මේක? සත්තු මරණ අයත් එක්ක හිටියනම් අපි දුන කවුරු හරි පිරිසක් හිටිය ඒගොල්ලෝ විනෝදෙට මාළු වල්ලන්න යනවා. අපේ ඒගොල්ලෝ වෙන්නේ යන්න දෙන්නේ නැහැ දැනගත්තොත් එහෙම ගුටි කනවා හොඳට. ඔබ ඒගොල්ලෝ කොහමද? අම්මා කොකු හදලා දෙනවද? තාත්තා පණු අල්ලලා දෙනවද? මම විශේෂයෙන් පිට රට ඉන්න පිරිසට මම මේ කියන්නේ. ඉතින් ඔබ එහෙම කරේ නෑනේ. ගමේ මාළු අල්ලන මනුස්සයට ගරු කළ කතා කළේ නෑ කවුරුත්. මතක තියාගන්න. මොකද මේ මනුස්සයා පව් කරන නිසා. නොදකින් කාලකන්නියෝ කියලා කතා කළේ ආච්චි අම්මලා සීයලා අපේ. නොදකින් කාලකන්නියෝ අදත් පටන් ගත්තද කියලා ඇහුවේ. කවදාකවත් මේ මනුස්සයෙක් එක දීගේ යන්න දෙන්නේ නෑ. පවුලේ ඉන්න කාටවත්. මතකද? ඉතින් ඒ වගේ වෙනගතින් අපේ මේ ලේන් හැදිච්ච මිනිස්සු රහතන් වහන්සේලා දැක හැදිච්ච මිනිස්සු වෙනගත. තමන්ගේ දුව දරුවන් එහෙ දාගෙන කොහේරි පිටරටක දාගෙන වෙනගතින් අර මිනිස්සුන්ගේ අසුරේ දාගෙන ඒ මිනිස්සු කරන දේ පුරුදු කරවලා අන්තිමට පාණාතිපාතා කියන්නේ මොකද්ද කියලා අහුවාම ඔය විකාර කතා මට වැඩක් නැහැ කියනවනම් වෙනගත. සුගති සත්වයා සතර පායට යවූ කියන්නේ සාපලත් මව් කුස ඒකනේ වෙන්නේ මහා අපරාධයක් නේ සුගති සත්‍යය සතර පායට යවලා හරි භයානකයි මේක අපි දැන් හැමදෙස්සෙම මතක් කරනවා මේ දේශනාවේ මුල් කොටසේ ඔබට හැමදෙස්සෙම මතක් කරනවා යහපතින් ජීවත් වෙන්න ඕනේ මේ ඊටු ටික දහම කතා කරනවා. ඔබ මුල ටික අමතක කරලා දහම විතරක් ගන්න. ඉක්මනටම නිවන් දැක හැකියි. ඒකයි මට බය වෙන්නේ ඔබ සෝතාපන්නයි කියලා හිතාගත්තට පස්සේ ඕනේ දහ බලු වැඩක් කරගෙන ජීවත් වෙන බය නැහැ නේද? කොහේ යන්නේ නැද්ද? කොහේ යන්නේ නැද්ද? සතර පායට යන්නේ නැහැ නේද? මම නිදහස්නේ. එහෙනම් ඕනේ වැඩක්. ඕනේ දහ බලු වැඩක්.
මේද මස් කඩ ගන්න ඔක්කොම මස් මරන මාළු මරන හරක් මස් මරන හරක් මරන ආදි වශයෙන් ඔය ඔක්කොම ගෙන්නලා ඔක්කොම එකපාරට සෝතාපන්න කළා දාමුද? කියන ඒ ස්වාහ භූත සෝතාපන්න. හරි. ඔය කරගන්නේ ජීවිතේට මහා අපරාධය. කරන් දෙයක් නැහැ පින්වතුනි. අර ඊගෝ එක ඇවිදින්න මාන්නක්කාරකම කියන හොඳට මුලුවට ගහලා පින්වතුනි අනිත් ඔක්කොටම වඩා ඉහළින් ඉන්න ඕනේ කියලා මානසිකත්වයට ආවම තේරෙන්නේ නැහැ කරන්නේ මොකද්ද නොකරන්නේ මොකද්ද කියලා. වැරද්ද මොකද්ද නිවැරද්ද මොකද්ද කියලා තේරෙන්නේ නැහැ පින්වතුනි. සාරදේ මොකද්ද අසාරදේ කියන මොකද්ද කියන එක තේරෙන්නේ නැහැ පින්වතුනි. බුද්ධි කර්මයන් නෙමෙයි කරලා තියෙන්නේ. අපි නම් ඔබට කියන්නේ භාග්‍යවතුන් වහන්සේ කියන දේමයි පින්වතුනි. අඳින රෙදි කැලක් නැති උනක් කමන්නේ නැහැ පින්වතුනි. යන්තම් අමුල කොටයක් ගහගෙන හරි ඔබ ඔබගේ මගඵල පූර්ණේ කරගන්න උත්සාහ කරන අඩුම තරමේ පින්වතුනි පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරන්න. හිඟා කකා හරි කමන්නේ නැහැ පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරන්න. පරිප්පුයිමතු කකා හරි කමන්නේ නැහැ පුණ්‍යජන ජීවිතයක් ගත කරගන්න. ඕකට පින්වතුනි මොන හරි තව එකක් ඇඩ් කරගන්න ඕනේ කියලා ඒකට පව් කරන්න එපා. ඔබගේ අම්මා තාත්තට ඔබ ආදරේ නම් කවුරුනේ පොඩි පුතාලා දූලා කවුරු හරි ඉන්නවනම් ඔබගේ අම්මා තාත්තට ආදරේ නම් ඔබට කන්න දෙන්න තාත්තට පව් කරන්න දෙන්න එපා. ඔබ ඔබගේ බිරිඳට ආදරේ නම් ස්වාමි පුරුෂයට ආදරේ නම් ඔබට කන්න දෙන්න ඔබට සාරියක් කරන් දෙන්න ඔබට මාලයක් කරන් දෙන්න මුද්දක් කරන් දෙන්න මහත්යට පව් කරන්න දෙන්න එපා. ආදරේ නම් පරණ වෛරක්කාරකම් මොන පිරිමහන නම් ආවේ දැන් කරගන්න. හැබැයි ඒක මෙහෙම එකක් තියෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ඔබ කියන එක මහත්ය අහනවා නම් විතරයි කියන්න ඕනේ. නැත්නම් ගෙදරට පයින් පාරක් ගාලා දොට්ට දායි ගෙදරින්. ඒක සද්ද නැති ඉන්නේ එච්චරයි. එතකොට සද්ද නැති ඉන්නේ. නමුත් ඔබ පව් කරවන්න උත්සාහ කරවන්න එපා. එච්චරයි. ඒන මනුස්සයට මොකුත් නැහැ. මනුස්සයා බොහොම අමාරුවෙන් රස්සාව කරන්නේ. ඔබට මාලයක් ගන්න ඕන නම් ගන්න ඕනේ. දැන් ඒක මොකද කරන්නේ? ඒක හොරකම් කරනවා. කොහෙන් හරි හොරකම් කරනවා, සල්ලි හරි හොරකම් කරලා ඒක අරන් දෙනවා. ඔය තත්ත්වෙටපත් කරවන්නේ. හැබැයි පරණ වෛරය නම් පිරිමහන්නේ මොකද කරන්න ඕනේ? ඒකට ඉතින් ඔයිට වඩා දේවල් කරන්න ඕනේ. අම්මා මරවන්න ඕනේ, තාත්තා මරවන්න ඕනේ. ඒ වගේ දේවල් කරවන්න. පරණ වෛරය නම් පිරිමහන්නේ. ඇත්තටම ආදරේ නම් මොකද කරන්න තියෙන්නේ? මොනෝකද? ඇත්තටම ආදරේ නම් පින්විතනේ ඔබගේ දරුවට ඔබ ඇත්තටම ආදරේ නම් ඔය දරුවට පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරන්න උදව් කරන්න. පින්ම කරවන්න. මේ හේතුව මේ. මේකයි හේතුව. මොකද්ද? මේක තියනව නෙමෙයි මේ. මේ ක්‍රියාවලියක් මේ තියෙන මේ ක්‍රියාවලිය වෙවි මේක තියෙනවා. ටික වෙලාවක් යනකොට මක් වෙනවද? මේක මේම වැටෙනවා පල්ලෙහාට. ඕක තේරෙන්නේ නැති හැම වෙලාවකම. මේ කියන එක තේරෙන්නේ නැති හැම වෙලාවකම අත මෙහෙම දාගෙන ටිකක් වෙලා ඉන්න. එතන ඔබට තේරෙයි. මුලින් රිදෙන්නේ නැහැ. නෝ ටික යනකොට රිදෙනවා. තව ටික වෙලා යන රිදෙනවා විතරක් නෙමෙයි මේක පල්ලෙහාට වැටෙනවා ටික ටික උස්සගෙන ඉන්න බැරි වෙනවා. එහෙනම් මේ අවස්ථාවවලදී පින්විතනේ ඔබ තේරුම් ගන්න කොච්චර භයානකද කියලා මේ. එහෙනම් ඔබ මේ සුගතියේ ඉන්නවා කියලා එකක් නැහැ. සුගතියේ ඉන්න මොකෙක්වත් නැහැ ඕකේ. සුගති හිත හැදි තියෙනවා. සුගති හිත හැදෙන්නේ පින්විතනේ මේව නිසා. දැන් ඔන්න මනුස්ස වුණා කියලා අපි හිතමු. ඊට පස්සේ දැන් මනුස්ස භවයේ ඉන්නකොට පින්විතනේ ඔබට පිනක් එහෙම කරගන්න හම්බුනේ නැත්තම් මොකද වෙන්නේ? ඊට පස්සේ පින්විතනේ ඔතනුත් පල්ලෙහාට වැටෙනවා. බලන්න මෙන්න මෙතනට වැහෙනාට පස්සේ පින්විතනේ අපි හිතමු මේක ඇතුලේ මොකුත් නැහැ. ඔක්කොම පාවිච්චි වුණා කියලා පින්විතනේ. මේ මනුස්ස භවයේ ඉන්න ඔක්කොම ඇදලා අරන් කොහොම හරි ඔන්න මනුස්ස වුණා. පිනක් කළේම නැහැ. දැන් බලන්න මේකට වැහෙනාට පස්සේ පින්විතනේ දැන් තින්නේ අර පෙර කරපු පව් ටික ගෙවන්න නේද? ඒකයි පින්විතනේ අර කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්න වගේ කියන උපමාව දේශනා කරලා තියෙන භාග්‍යවතුන්. ගොඩක් දුරට වෙන එක මම ඔබට කියන්න. ගොඩක් දුරට වෙන්නේ ඔය සිහියෙන් බුද්ධියෙන් ඉඳගෙන මේක අහගන්න පින්විතනේ. මේ ඔබගේ අනාගතය ගැන කියන්නේ. ගොඩක් දුරට වෙන්නේ පින්විතනේ මෙන්න මෙතනට වැටිච්ච කෙනා. ඒ කියන්නේ මේ දැන් සතර අපාය. සතර අපායට වැටිච්ච කෙනා පින්විතනේ ගොඩාක් දුරට ඉතුරු වෙලා තියෙන්නේ පව්. ඒක නිසා පින්විතනේ මෙතනින් යටට යනවා.
ඒ යටට යන කාලේ වෙනකොට පින්වතුනි එක්තරා කාලයක් එනවා මේ පෘථිවිය විනාශ වෙන. පෘථිවිය හේවත් මේ ලෝකතලයේ අපි කියන මේ 31 ලෝකතලයේ පින්වතුනි ආභස්තර බ්‍රහ්ම ලෝකයට යට බ්‍රහ්ම ලෝකයට යනකම්. එන ආභස්තර බ්‍රහ්ම ලෝකයට යනකම්. ඒක විතරක් ඉතුරු ඒකයි සහ ඒට උඩ ටික ඉතුරු වෙලා ඊට යට තියෙන බ්‍රහ්ම ලෝක සියල්ලම විනාශ වෙනවා. බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, සතර අපායේ මේ සියල්ල විනාශ වෙනවා. ලෝක විනාශය කියලා කියන්නේ. ඒක කල්ප විනාශය. මෙන්න මේ කල්ප විනාශය සිද්ධ වුණාට පස්සේ පින්වතුනි මේ ඉන්න සත්වයින්ට ඒ කියන්නේ ආභස්තර බ්‍රහ්ම ලෝකයෙන් පල්ලෙහා ඉන්න සත්වයින්ට පින්වතුනි මක් වෙන්න බැරිද? ඉන්න තැනක් නෑ දැන්. මොකද පිහිටන්න තැනක් නෑ. භූමියක් ඕනේනේ පිහිටන්න හිතක් පිහිටන්න දැන් තලයක් ඕනේ මොකක් හරි භූමියක්. ස්වභාවය. ඒ ස්වභාවය නෑ පින්වතුනි මෙතන. ඒක නිසා මොකද වෙන්නේ පින්වතුනි මේ සියලු දෙනා එන පින් නෑ කොහෙවත් දැන් මේ බ්‍රහ්ම ලෝකයකට යන්න පින් කළා බෑනේ. බ්‍රහ්ම ලෝකයට යන්න මොකක් කරන්න ඕනේද? කුසල කරන්න ඕනේ කියන්නේ එපා. බ්‍රහ්ම ලෝකයට යන්න මොකද්ද කරන්න ඕනේ? ඒකත් එක්තරා જાතික පිනක් තමයි. ඒවා දැහැන් වඩන්න ඕනේ. දැහැන් වඩලා දැහැන් පිරිහෙන්නේ නැතුව මරනොත් තමයි බ්‍රහ්ම ලෝකයකට යන්න පුළුවන්. නිකම් බ්‍රහ්ම ලෝකේ යන්න බෑ පින් කළාට. එකගයිද? එහෙනම් දැන් ඔබ කල්පනා කරලා බලන්න මේ මෙතනින් සතර අපායට වැටිච්ච කෙනාට පින් නෑ පින්වතුනි එතනින් ගොඩ එන්න. මොකද සතර අපායේ ඉනකොට පින් කරන්නත් බෑ. දැන් මම එහෙම කිව්වම එකපාරට පාර්ලිය යතාවයි වඳුරවයි ගන්න එපා. හරි නේද? එතන මේ කියන්නේ ඒව ගැන අපි කතා නොකර ඉන්න ඕනේ. තිරිසන්නු පින්කලේ කොහොමද කියන එක සම්බන්ධව අපි කතා නොකර ඉන්නවා. අපි ඒක දැන්ට තියලා යන් ඉස්සරහට. අර තියෙන අවුට්ලයර් එකම ගන්න එපා. එකපාරටම කොහේවත් තියෙන අන්තිම කෙරෝලේ තියෙන මොකක් හරි එකක් අරන් අමුතු જાති එකක් අරන් එතනින් ඔක්කොම විනිශ්චය කරන්න යන්න එපා. හරියට අර ගිහි වතක සිට නිවන් දකින්න පුළුවන්. මොකද විශාකාවන් නිවන් දැක්කේ. මේ කතා කරන්නේ කවුරු ගැනද මේ? අග්‍ර දායිකාව ගැන. බුද්ධ ශාසනයක අග්‍ර දායිකාව නිවන් දැක්ක කියලා අපිට පුළුවන් කියලා හිතා ගන්න. විනාශ කාලේ විපරීත බුද්ධි කියලා කියනවා පින්වතුනි. මේ අර බුද්ධිය විකාර වෙලා යනවා කියලා කියනවා විනාශ කාලේ ලඟ වෙනකොට. ඒ තමන් අර විනාශ වෙන්න යනකොට පින්වතුනි මොකද වෙන්නේ? අර ලෝක නැති කොහේවත් තියෙන වැදගෙන ඇවිල්ලා ඉතින් මේ වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ නැහැ. අපිට ඉතින් ඕක දැන් කියලා එපා වෙනකොට අපිත් මොකද කියන්නේ? වෙන කරන්න දෙයක් නැහැ නේද? ඒක ඕක කියනවා නේද? කියනවා ඉස්සරහට කියයි. පුළුවන්. ගිහි වතක සිට නිවන් දකින්න ඔබ මොකද බැරි? පුළුවන්. කොහොම කරගෙන යන්න කියලා. හොඳට මහන්සිලා මග වඩන හාමුදුරුවෝ අහලා බලන්නකෝ. එතකොට කියයි උන්වහන්සේ. එකඟයිද මේ කියන්නේ වස් එක්ක? ඔබ බලන්න, කල්පනා කරලා බලන්න. හරි? ඔන්න ආයෙත් මෙතන. එහෙනම් දැන් බලන්න වෙන සතර අපායට වැටුණා. සතර අපායට වැන්නා. දැන් පිනක් කරනවා කියලා මොකුත් නැහැ මේක. ඒක නිසා මොකද වෙන්නේ? පිනක් නැහැ දුක් විඳින එකමයි කරන්නේ. ඕම ගිහිල්ලා පින්වතුනි. ඇත්තම කතාව තමයි ඔය ගොඩක් සතර අපායට වැටෙන අය ආයෙ උඩට එනවා. බය වෙන්න එපා. ආයෙ එනවා උඩට. කවද්ද? කල්ප විනාශයෙන් පස්සේ. දැන් බය කළාද මම? බය කළාද? අර පලිබෝධනාස ගන්නතුරු සහිතයි. ප්‍රවේශයෙන් පරිහරණය කරන්න කියලා අර මිනි ඔළුව යට කටු දෙක යන්නේ. බය කළා නෙමෙයි මේ ඇත්ත කාරණාව කිව්වෙත් ඒක. දැන් ඔබ දාන්නකො මේක. දැන් මේකේ තියෙන සැප ටික පින් ටික කරලා සැපනේ විඳින්නේ. මම ඔබට කිව්වනේ. ඊයේ සතියේ කිව්වා. ඒක සැප විඳින්න. හොඳටම සැප විඳින්න. ඔහේ ගියා සැපමයි විඳින්න. ඒ කියන්නේ මේ සැප ටික ඇදි එනවා.
ඒ අතරතුර පින් කර ගන්නවා නම් හරි. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන මල් මාලාකාරයක විවිධ මල් අරගෙන මල් දම් ගොතන්නාසේ උපදින මැරෙන සත්වයා මම කරන්න ඕනේ කියලාද? එක එක જાතියේ පින්කම් කරන්න ඕනේ කියලා.